මම කණ්ඩායම් නායිකාව මගේ නම ආර්.එම්. මල්ෂානි සෙව්මිනි. ගොඩක් දුක් විඳලා එහෙම ආපු ගමනක් මේක. කඩවල් ගානේ ගිහිලා සල්ලි ඉල්ලලා ටිකට් පොත් එකතු කරලා ඒවා විකුණලා සමහර මිනිස්සු බැන්නා. අපේ ඉස්කෝලේ කාන්තා ක්‍රිකට් හොඳට තියෙනවා. හොඳ කාන්තා ක්‍රිකට් මේකක් තියෙනවා. අපිට ටර්ෆ් එකක් දෙනවා කියලා තිබ්බා ඩිවිෂන් 1 එකට ආවට පස්සේ ඒ වුණාට තාම ටර්ෆ් එකක් නැහැ. මෙට්න් එකේ ප්‍රැක්ටිස් කරලා ටර්ෆ් මැච් ගහන්න පොඩ්ඩක් අමාරුයි. සමහර දවස්වලට ඇත්තටම ගොඩක් අමාරුයි. ගෙවල් වලින් සල්ලි එකතු කරන නිසා ගෙවල් වලින් බඩු ගේනවා. එහෙම ඇවිල්ලා වාහනවල හිර වෙලා ඇවිල්ලා ළමයි එහෙම ගොඩක් අමාරුවෙන් ක්‍රිකට් එක ගන්න අපේ ඉස්කෝලේ. මම අම්පාර උහුණ ජාතික පාසලේ පුහුණුකරු රජිත ලහිරු. ඉතින් අපේ පාසලේ මිශ්‍ර පාසලක්. ඉතින් අපේ පාසලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වෙනකොට වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් සංගමය මගින් පවත්වන ඩිවිෂන් 1 කාණ්ඩේ ක්‍රීඩා කරන කණ්ඩායමකට තමයි අපි සුසුකම් ලබලා තියෙන්නේ. 2023 වර්ෂයේදී අපි ඩිවිෂන් 2 කාණ්ඩයෙන් අවසන් මහා තරගයට ඇවිල්ලා අවසන් මහා තරගයේ අනුශූරතාවය ලබාගෙන 2024 සිට ඩිවිෂන් 1 කාණ්ඩය දක්වා උසස් වීමක් ලැබුණා. ඉතින් අපි මේ වෙනකොට ඩිවිෂන් 1 කාණ්ඩයේ 2025 වර්ෂයේ තරග 3ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරග 3ම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන ගත්තට පස්සේ අපේ පාසල ගොඩක් මූල්‍යමය තත්ත්වයක් තියෙන පාසලක් නෙවෙයි. මම උහල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කරන WM ගයානි වීරසිංහ. ඒ වගේම පාසලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මාස්ටර් ඉන්චාර්ජ් විදිහට කටයුතු කරනවා. ඉතින් අපේ ඉස්කෝලේ ගර්ල්ස් ක්‍රිකට් පටන් අරගෙන දැනට අවුරුදු 4ක් විතර වෙනවා. මේ වෙනකොට ලොකු ගමනක් ඇවිත් තියෙන අපේ දරුවෝ කණ්ඩායම. මේකට පාසලේ ඉන්න අපේ කෝච්ලා ටික ලොකු කැපවීමක් කරනවා. මොකද මේ එයාලගේ පෞද්ගලික කාලේ පවා උපරිම වියදම් කරගෙන තමයි මේ වැඩ කටයුතු පුහුණුවෙන් කටයුතු කරන්නේ. ඇත්තටම අපි හරි වාසනාවන්තයි පාසලක් විදිහට. මොකද මේ දරුවන්ගෙන් අය කිරීමක් නොකර තමන්ගේ සම්පූර්ණම කාලය මේ තමන්ගේ ධනය පවා වියදම් කරගෙන අපේ දරුවන්ගේ පුහුණුවෙන් කටයුතු වලට කැපවීම කරන කෝච්ලා පිටසක් තමයි අපිට ඉන්නේ. අපේ පාසල ඉගෙන ගන්න දරුවෝ බොහෝමය මේ කියන්නේ මේ ක්‍රිකට් හා සම්බන්ධ වෙන දරුවෝ ගොඩක් ඈත ගම්මානවල ඉඳලා එන දරුවෝ ඉන්නවා. පාන්තොට්ටම වගේ ඉස්කෝලෙත් එක ගත්තම කිලෝමීටර් 40කටත් වඩා එහා ඈත දරුවෝ. ඒ වගේම සුහදගම ඒ වගේ පාසල් වලින් ඉගෙන ගත්ත ඒ පාසල් වල දරුවෝ අපේ පාසලට ක්‍රිකට් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මෙතනදී මම ස්තුතිවන්ත වෙන මේ පාසල් වලටත්. ඒ වගේම පාසලේ ඉන්නවා වයස අවුරුදු 19න් පහළ ජාතික සංචිතයේ සිටින ක්‍රීඩිකාවෙකුත් සිටිනවා. මේ වෙනකොට අපේ පාසලේ ජාතික තලය ජයගත් ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් සිටිනවා. ඉතින් එවැනි ක්‍රිකට් ඉතිහාසයක් තියෙන පාසලක් තමයි උහුණ ජාතික පාසල. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ සියලුම ජයග්‍රහණ පිටුපස්ස ඉතා කටුක අත්දැකීම් බහුලව තියෙනවා. මොකද අපි යම්කිසි දුර පළාතකට යනකොට මූල්‍යමය අරමුදලක් හොයා ගැනීමට රුපියල් 100 ටිකට් එකක් ගහලා අපේ ප්‍රදේශයේ දිනුම් ගැදීමක් සිදු කරා. එවැනි දිනුම් ගැදීමක් කරලා තමයි අපි මෙවැනි තරගය සඳහා සම්බන්ධ වුණේ. මගේ නම ප්‍රමුදි මෙත්තරා. මගේ පාසල අම්පාර උහුණ ජාතික පාසල. අපේ පාසල ඉතාමත් දුෂ්කර පාසලක්. ඇත්තටම තරගාවලියකට එන්න ඕන වුණත් මුදල් හොයාගන්න ගොඩක් අමාරුයි. දෙමව්පියන්ගෙන් ඒ වගේම සමහරක් වෙලාවට ටිකට් විකුණලා එක එක දේවල් කරලා තමයි තරගයකට එන්න සල්ලි හොයාගන්නේ. මම 8 වසරේ ඉඳන් ක්‍රිකට් පටන් ගන්නවා. ක්‍රිකට් ගහන්න තමයි මම ඉස්කෝලේට ආවේ. ඇත්තටම මගේ කෝචස්ලා දෙන්න ඒ වගේම තව ගොඩක් ගුරුවරු මට උදව් කරා. ඒ උදව්වෙන් තමයි මම අnder 19 එකට ආවේ. ඇත්තටම දුෂ්කර පාසලක් විදිහට අපි ඩිවිෂන් 2 එකේ රනර්ස් අප් වෙලා ඉන්නවා. ඒ වගේම අපේ ටීම් එකේ ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. ඒ වගේම තමයි මේ අපේ දරුවන්ගේ මේ ක්‍රිකට් දක්ෂතාවයන් බොහොමයි. ඒ කියන්නේ එයාලට ඒ හැකියාවන් උපරිම තියෙනවා. ඉතින් ඒවා සංවර්ධනය කරගන්න පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවශ්‍ය සම්පත් ලබා දීමක් කරනවා. නමුත් ඉතින් දැන් අපිට බොහෝ වෙලාවට ඩිවිෂන් 1 කාණ්ඩයට අපි තේරිලා ඉන්නවා. ඉතින් ඒත් එක්ක අපිට මැච් තියෙන්නේ ගොඩක් ඈත. ඒ කියන්නේ කොළඹ, මාතර ඒ වගේ ඈත ප්‍රදේශවල තියෙන. ඉතින් එතකොට මේ දරුවන්ට ගොඩක් ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි මේ ගමන ගෙනියන්නේ. අපි අහලා තියෙනවා මේ ධනවතුන්ගේ ක්‍රීඩාවක් කියලා ක්‍රිකට් කියන්නේ. ඉතින් මේ දරුවන්ට සෑහෙන ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා දෙමාපියන්ටත්. ඉතින් මේ අපිට සහයෝගයක් දෙන්න පුළුවන් නම් අපේ දරුවන්ගේ මේ දක්ෂතා තව තවත් නංවන්න
මේ දරුවන්ට මේ ගමනාගමන පහසුකම් වලට අවශ්‍ය පහසුකම් ටික සපයා ගන්න අපිට සහයෝගයක් දෙන්න පුළුවන් නම් අපිට මේ දරුවන් තව තවත් ඉදිරියට ගේන්න පුළුවන්. අපි සති දවස් 5ම ප්‍රැක්ටිස් කරනවා. සති දවස් 5ම ප්‍රැක්ටිස් කරනවා. උදේ හවස දෙකේම ප්‍රැක්ටිස් කරනවා ළමයි ඔක්කොම එකතු වෙලා. අපේ ඉස්කෝලේ ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා ලොකු සර්. ස්ටාෆ් එක එයාලා ළමයිගේ ක්‍රිකට් එක ගර්ල්ස් එකට ගොඩක් උදව් කරනවා. එයාලගේ උදව් මත තමා අපි මෙහෙම ජයග්‍රහණ ලබන්නේ. අපේ ඉස්කෝලේ පර්සනල් බැට් නම් ඒ කියන්නේ බඩු මුකුත් නැහැ. ඔක්කොටම ක්‍රිකට් බෝඩ් එකෙන් හම්බ වෙන බඩු විතරයි තියෙන්නේ. හැම ළමයෙක්ම ඒ බඩු වලින් සෙල්ලම් කරන්නේ. ඔක්කොම ළමයි සෙල්ලම් කරන්නේ ක්‍රිකට් බෝඩ් එකෙන් හම්බ වෙන බඩු. අපේ ඉස්කෝලේ ඇත්තටම ටර්ෆ් එකක් අවශ්‍යයි. ටර්ෆ් එකක් එතකොට ළමයින්ට බඩු එහෙම තිබ්බොත් අපේ ඉස්කෝලෙන් තවත් ජාතික කණ්ඩායමකටම ළමයි බිහි වෙයි කියලා මම හිතනවා. දෙමාපියනුත් ගොඩක් ඉන්නේ ගොවිතැන් වලට නියලිච්ච දෙමාපියෝ. ඉතින් දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක් තියෙන මුදල් එකතු කරගන්න මේ ගමන වුණත් අපි සංවිධානය කරගත්තේ හරි අමාරුයි. මොකද පාසලක් විදිහට අපිට මේ පාසල් සංවර්ධන සමිතිය හරහා වෙන් කළ යුතු ලබා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය සීමිතයි. ඉතින් ඒ නිසා අපේ මේ ගමනට උනත් අපේ දරුවන්ගේ දෙමාපියන් ලොකු කැපකිරීමක් කරා. තරඟාවලිය සංවිධානය කර ටිකට් එකක් මුද්‍රණය කරලා ගමින් ගමට ගෙයින් ගෙයට ගිහිල්ලා ඒ මුදල් එකතු කරගෙන එහෙම තමයි මේ ගමන පවා අපි ආවේ. මම මේ වෙලාවේ අnder 19 සංජිතේ ඉන්නවා. මට ඒකට එන්න උදව් කරපු මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් ඒ වගේම මගේ කෝච්ලා දෙන්නටත් ඒ වගේම දිස්ත්‍රික් සහ පළාත් කෝච්ටත් දැනට අnder 19 එකේ සිටින මහේෂ් කෝච් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් අපි වගේ දුෂ්කර පළාත් වලින් මේ වගේ ක්‍රීඩිකාවන් අරගෙන ජාතික තලයට ගෙනල්ලා අපිට ඉදිරියට යන්න උදව් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.